සිද්ධියක් තමයි පාස්කු ප්‍රහාරය. ඉතින් අපිට රටේ ජනතාව දන්නවා අපිට පොඩි හරි මොලේ අමාරුවක් තියෙන්න ඕන. අපේම නායකයොත් මරාගෙන අපේ ජනතාව මරාගෙන යුද්ධේ නවත්තපු නායකයෝ ඉන්න පක්ෂයක් විදිහට අපි මේ කොහෙවත් ගිහලා බෝම්බයක් දෙකක් අටවන්න තරම් බාල මානසිකත්වයකින් දේශපාලනය කරන පුරවැසියෝ නෙමෙයි. අර මේ හොරාට කලින් කෙහෙල් කන වටපයින්නවා කියලා ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ රූකඩයක් විදිහට අපූර්ව අනුකුමාර දිසානායක ඒ රඟ දැක්වීම කරනවා. ඔවුන්ට අවශ්‍යතාවය තිබුණා. මම අභියෝග කරනවා. ඔබට මේ ක්‍රිකට් එක හදන්න බෑ. මොකද මේක තියෙන ඉන්දියාවේ බලවතෙක්ගේ අතේ. ICC ගේ චෙයාමන් නේ දේශාගේ පුතා අමිත් ෂා කියන්නේ කවුද? කවුද අපේ මේ ක්‍රිකට් ගැන දුක හිතලා කෑ ගහන්නේ? පොල් අබේ. පොල් චරි මොකෝ කියන්නේ? පොල් ගෙඩියක්වත් ගහලා බලමුද? මේ ක්‍රිකට් හරියන්නේ නෑ බං. දැන් අවුරුදු කීයක් තිස්සේ බලන් ඉන්නවද? උන්ට ලොකු පොල් ගෙඩි දෙකක් තුනක් බලලා ගහමුද දෙයියෝ ඉස්සරහා? ඔය ජේෂා අනම්මනම් වැඩක් නෑ මචං. දෙයියෝ ලොකුයිනේ. ඒක තමයි නේ. මේක නෙමෙයි කවුද බං ඔය දෙපැත්තේ ඉන්නේ? එකම අච්චුවේ දෙන්නෙක් නියුන්නද? නියම සිලෙක්ෂන් එක. චරියා මදාවියා චරියා මදාවියා චරියා මදාවියා පොල් ගෙඩි ගහලා ගියා පොල් ගෙඩි ගහලා ගියා චරියා මදාවියා සද බෙට ඇරලා ගියා චරියා මදාවියා. නාමල් රාජපක්ෂ මැතිතුමන් විසින් ගොඩනගාගත්ත තමන්ගේ දේශපාලන අනන්‍යතාවය සහ ඒ දේශපාලන පෞරුෂය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් යම් පිළිගැනීමක් ලැබුණු අවස්ථාවක් විදිහට අපිට මේ ආරාධනය තේරුම් ගන්න පුළුවන්. අම්මෝ කැන්ටිමා බර දාලා සූප්පු කරපු හැන්ද ඉරාජා දැම්මනේ අර මනුස්සයා කටට. ඔය මනුස්සයාට මොනාර වෙලා තිබ්බොත් ඉරාජ උඹ තමයි හරිද? කැන්ටිමා දත් බදින්නෙත් නෑ මදියට දතුත් පණුව කාලා තියෙන්නේ. ඉමෝෂනල් ඩෑමේජ්. ආණ්ඩුවේ කාටවත් කවා ගන්න බෑනේ ඔයාලට. අනේ මම ලොක්ෙක් නෙමෙයි මම බොහොම අහිංසක ඕල්ලෙක්. අහිංසක කවුද? මුලාකුර ඇහෙන්නේ නෑ හරියට. ලෙක්. හරියට. වැඩේට මාකට් එකේ වෙලෙන්දු කැමති වෙයිද මේ අවුරුදු ගානක් තිස්සේ කරපු ගෙවීම් විදිය නැතුව මේ විදියට කැමති වෙයිද? ඔයාලා අවුල් කරේ නැත්නම් ඒගොල්ලෝ දැනටම කියන්නේ මේ දෙකෙන් තමයි අවුලක් කරන්නේ. බයි බයි ටාටා ගුඩ් බයි ගයා. එසම ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයකට එන්න කියලා ආරාධනා කරන්නේ ඒ රටේ විද්වතුන්. එතකොට ඒ සම්බන්ධයෙන් විශාල විරෝධතාවයක් ඒ රටේ දෙමළ ඩයස්පෝරාව නිර්මාණය කරනවා. LTT හිතවාදී. එතකොට මෙතනදී අපි පැහැදිලිව කියන්න ඕන මීට වඩා දෙයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුතාට බලාපොරොත්තු වෙන්න බෑ. දැන් අනුර කුමාර දිසානායක මහත්තයා එංගලන්තෙට ගියොත් කෑ ගහයිද? හර්නි අමරසූරිය මැදිනි එංගලන්තෙට ගියොත් කෑ ගහයිද? නැහැ. අපේ රටේ ජනතාව මං හිතනවා මේ සම්බන්ධයෙන් හොඳ අවධානයෙන් ඉන්නේ. අනවශ්‍යයිනේ. ඉතින් නාමල් රාජපක්ෂ මැතිතුමාට එන්න කිව්වේ යම්කිසි දැක්මක් තියෙන නායකයෙක්. එහෙනම් අපේ රටේ ඊළඟ නායකයා. ඉතින් ඒක උන් තේරුම් අරන් ඉන්නවා. කේරියා. ඒ කාලේ මහජන බැංකුවට හෝමගම මහජන බැංකුවට වයිෆ්ගේ අම්මගේ account එකට සල්ලි වටනොත් කියලා හොයලා බලන්න. හරිද? ඔය ටෙන්ඩර් කාලේ වයිෆ්ගේ අම්මගේ බැංකුවට මහජන බැංකුව හෝමගමට මේ සල්ලි වටනොත් කියලා හොයලා බලන්න. ආසල්ලයක් ගන්න ඕනේ. A few moments later. ගරු මන්ත්‍රීතුමනි අපිට විකුණන්න සහ විකිණන බොහෝ දේවල් අපේ රටේ තිබෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් පෙර පාසල් යන දරුවෝ විකුණන්නේ නැහැ. දරුවා අක්කයි යන්න බෑ, වඩා ගන්න බෑ, මූණ දෙන්න බෑ, පාරේ යන්න බෑ, බත්ති දෙන්න, නිින්ද යන්නේ නැහැ. එහෙම කියලා අපි කෝටි 9ක් අරගෙන බණ්ඩාරවේල මහජන බැංකුවේ account එකේ දාගන්නේ නැහැ. එහෙම කරන්න එපා. පවුනේ.
අන්න එහෙම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ගරු මුලාසුරන්න මන්ත්‍රීතුමනි, ඒ විතරක් නෙමෙයි දැන් උදේ පාන්දර මම හිතන්නේ 11 මාට තමයි මේ යෝජනාව මරික්කාර් මන්ත්‍රීවරයා මේ සභාවට ඉදිරිපත් කළේ. ඉදිරිපත් කළා කිව්වා මේ හෝමාගම මහජන බැංකුවේ account එකක් ගැන. හෝමාගමට Google ගැහුවට පස්සේ කිලෝමීටර් 10යි. විනාඩි 36 යන්නේ එන්න. දැන් මම හිතන්නේ 10 පාරක් විතර ගිහිල්ලා එන්න කාලය තියෙනවා. මම හිතන්නේ මරික්කාර් මන්ත්‍රීතුමා හෝමාගමට යන්න නෙමෙයි හැදුවේ. Tamanට බොරු තොරතුරු දුන්න එකාගේ ගේ හොයාගෙන යනවා ඇති. එකක් නැති මෙතන. එන ඒ එකක් යනුව මේ ක්‍රමවේදය අපි ආරක්ෂා කරනවා. අපි හැම කෙනාට වාගේ එක එක චෝදනා දාලා එක එක නඩුවට පටලවන්න හදනවා. ඒ නිසා මේ සඳහා අපි එකතුව ක්‍රියා කරනවා. ජනතාව වෙනුවෙන් තමයි අපි මේ හඩක් නගන්නේ. ඒ කියන්නේ මහජන හඩ කියලා අපි කියන්නේ. බුගේ මිත්තනියගේ වස්ත්‍රය. හොර ඔප්පු හැදූ නීතිඥ වසර 16ක් කිරේ කළමනාකරුත් මහවුලුගෙට ඉඩමේ හිමිකාරියට ලක්ෂ 16ක් ගෙවන්නත් නියෝගකට තිබෙනවා. සිරියමේ සාරා. හොර ඔප්පු හදලා පොහොට්ටුවේ නීතිඥ සංගමේ පුත්තලම සභාපතිට වසර 16ක සිර දඬුවම්. අපි තමයි හොඳටම කල්ලා තියෙන්නේ. පුත්තලම සභාපතිට වසර 16ක සිර දඬුවමක් එකතු වුණොත් කුණු ගොඩක් සිට්ටුනොත් වල් පැලයක්. ඔය පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. එම ගියොත් 29 ආපව් 2:00මාරම තමයි ඉතින් සමහරුන්ට මේ නිවුස් ඉතින් බඩ බුරුල් වෙන නිවුස් එහෙමනම් බොන්න තියෙන අසමෝදකන් ටිකක් තමයි ඉතින් ආණ්ඩුවට ගැන අපි කේන්ද්‍රී ගන්නෙ නැහැ. මම දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ. එහෙම බලලෝභියෙක් නෙමෙයි. උදව් කර අනුරට උනත් රට හදන්න උදව් කරනවා. අද රනිල් කියන්නේ අනුරගේ ගුරුවරයා රට හදන මවත වෙන්න. පචකීමේ තරගයක් තිබ්බොත් හරිද ජනාධිපතිතුමා රන් පදක්කම ගන්නවා මේ ලෝකඩ පදක්කමයි රිදී පදක්කමයි JVP එකේ මාලිමාවේ කට්ටිය ගන්නවා ලෝකෙ කිසිම රටක කිසිම ක්‍රීඩකයෙකුට පචකීමේ තරගෙන් දිනන්න බෑ මේගොල්ලන් එක්ක Hey y'all come look at this. 71 වතාවක් අගමැතිකම එපයි කියපු පුද්ගලයා මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මම කියන්න කැමතියි. 10 වතාවක් මට කිව්වා ඔයාව අගමැති කරන්නම් කියලා. මං කිව්වා මම පාවා දෙන්නේ නැහැ කියලා. 61 වතාවක් මට අගමැතිකම ගන්න කිව්වා. 61 වතාවක්. 71 වතාවක් මම අගමැතිකම ප්‍රතික්ෂේප කරා. 61 වතාවක්. 71 වතාවක්. 10 වතාවක්. මතක තියාගන්න මේ වනජීවී ශාස්ත්‍රය තමුන්නාන්සලා බොහෝ දිනකටත් වැඩිය ප්‍රථමයෙන්ම සම්බන්ධ වුණේ මම ඉපදිලා මාස 6. අනිවාර්යෙන්. මේ ජාතික පින් කැටේ මම අද ආරම්භ කරනවා බොදු බල සේනාවත් එක්ක දහස් ගණනක් මිනිස්සු හිටිය රටේ කරුණාකරලා මේකට ප්‍රචාරයක් දෙන්න රුපියල් 100 ගානේ හරි මේ account එකට දාන්න. මොකද මට සල්ලි නැහැ. දැන් වැඩ කරන්න මට සල්ලි නැහැ. මොකද මං ඉස්සර බණ කියලා කාරි නෑ කරගෙන යන්න. දැන් සතුටුද කියලා තමයි අහන්න වෙන්නේ. වලත්තයා වලත්තයට ප්‍රියයි. වලත්තයට තමයි වලත්තේ එකතු වෙන්නේ.